ආයුබෝවන් හිතවත් වෙළඳින් සහ ආයෝජකයන්. වියපතේ ඔබ හෝ සම්බන්ධයේ ගෝර් මාර්කට්ස්. සංස්ථාව පිළිබඳ සමානයේ දත්ත සමග ආරම්භ කිරීම. අවශ්‍ය නම් ඔබට එය නතර කළ හැකියි. ඔබට සංස්ථාවේ සියලුම දාර්ශනික සමස්තරාත්මකව අධ්‍යයනය කළ හැකියි. අපි ඔබ සමග සමාගම පරාදන මූලික දාර්ශනික විශ්ලේෂණය කරන්නම්. Varonis Systems and Techer Varonis සමාලෝචනයේ තැනි ලද්දී 2025 ජනතහි වෙනදෙන දත්ත මත පදනමයි. වර්ගීකරණය අනුව ගෝර් මාර්කට්ස් සමාගමේ Varonis Systems and උපඛණ්ඩයට අයත් වේ. Soft Securities සමාගම වෙසී හිතගේ විශ්ලේෂණයට සම්බන්ධ වේ. මෙම වීඩියෝ අවසානයේ අනුවම වගව බලන්න. අදාළ සමාගම සඳහා පරතඵලය වනේ සුළු ලකුණු 6.5k. උප්පුරු වර්ගය සඳහා සමානයේ ලකුණු 0.8k. ඔබ පුළුල් ලෙස බලුවොත් සමස්තයක් ලෙස කොටස් වෙළඳපොළ තුළ. සමස්තයක් ලෙස එක්සත් ජනපද කොටස් වෙළඳපොළ සඳහා සමානයේ ලකුණු 1.8ක බව අපට පෙනේ. අනුශෝධනගත කිරීමකට එරෙහිව ලකුණු 6.5 Varonis Systems and සමාගමේ කොටස් මිලේ චාලනයේ සංසන්දනය කිරීම Varonis Systems and සහ උප්පුරු වර්ගයේ සමාගම. පසුගිය මාසේ 12 තුළ සමාගමේ කොටස් බව අපට පැනී Varonis Systems and 16.1 වෙනසක් පෙන්නම් කළේය. 40.9 උප්පුරු වර්ගය සඳහා මුලගතකයට එරෙහිව. සමාගම වෙළඳපොළ පරාගධනකරණයේ Varonis Systems and වටිනාකම් $6 බිලියන් 5.6 උපඛණ්ඩයේ වෙළඳපොළ පරාගධනකරණයේ $6 බිලියන් 160 දක්වා. සමාගම පතේ වටිනාකම $6 බිලියන් 0.6 ලෙස ගණන් බලා ඇති. උපඛණ්ඩයේ පත පරාගධනකරණයේ $6 බිලියන් 31ක. වෙළඳපොළ සහ පතේ වටිනාකම් කොටස් සංසන්දනය කරමින් අපට පහත දැක්වෙන දේ දැකගත හැකියි. බෙදාගන්න Varonis Systems and වෙළඳපොළ පරාගධනකරණයේ තක්සේරු කිරීමේදී උපඛණ්ඩයේ 1.2k. පුතා වටිනාකම 1.1k. සමාගම වෙළඳපොළේ කොටස් සහ උපඛණ්ඩයේ පතේ වටිනාකම තක්සේරු කිරීම නරක අඩු 1 ලක්ෂයයි. සංවිධානයේ ණය පරිමාණයේ $6 බිලියන් 0.4k. පුත වටිනාකමට ණය සමාගම පරාගධනයෙන් 100%k. සමාගම මලේ බැඳීම් මට්ටම සඳහා පාරත රේසල්ෆ්ලය ඉතා නරක අඩු ලකුණු 2. සමාගමේ කොටස් මුල් හෝ ලාභ අනුපාතයේ බැඳුව වේ. 38.4 උප්පුරු වර්ගය සඳහා සමානයක් සහිතව. උප්පුරු වර්ගයේ සමාගම හා සසඳන විට වෙළඳපොළේ වටිනාකමට ලාභ අනුපාතය ඉතා නරක අඩු ලකුණු 2. පසුගිය මාසේ 12 සඳහා ලාභය $1 මිලියන් 9ක විය. ඉදිරි මාසේ 12 සඳහා අපේක්ෂිත ලාභය $1 මිලියන් 40 වන ඇතැයි අපේක්ෂා කර. උපඛණ්ඩයේ සමාගම හා සසඳුමේදී පරීක්ෂාපති අනාගත ලාභය දාර්ශකය තක්සේරු කිරීම සීමත් බිඳුව ලකුණු. සමාගම මිල සහ ආදායම අනුපාතයේ 9.8k. උප්පුරු වර්ගය සඳහා සමානයේ 10.7k. උපඛණ්ඩයේ සමාගම් වල දාර්ශනික හා සසඳුමේදී කොටස් වෙළඳපොළේ වටිනාකම සහ ආදායම අනුපාතයේ තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5. පසුගිය මාසේ 12 සඳහා ආදායම $1 මිලියන් 570k. ඉදිරි මාසේ 12 සඳහා ඉදිරි ආදායම නොදැන. උප්පුරු වර්ගයේ සංඛ්‍යා හා සසඳුමේදී අපේක්ෂිත අනාගත විකිණීම සංඛ්‍යා ගේම නරක අඩු 1 ලක්ෂයයි. විකිණීම ආන්තිකයේ 15.9 වන අතර උප්පුරු වර්ගය සඳහා සමානයේ 9.2 උපඛණ්ඩයේ සමාගම් වල දාර්ශනික හා සසඳුමේදී විකිණීම ලාභදායීත්වයේ තක්සේරු කිරීම සීමත් අඩු 0.5 ලකුණු. උපඛණ්ඩයේ සේවක සංඛ්‍යාව අනුව සමාගමේ කොටස් 2.9k. එය වෙළඳපොළ පරාගධනකරණයේ කොටසට වඩා 140 කන වැඩිය.
සංවිධානයේ සේවකයෙකු සඳහා පරාගධන පරිමාණයේ $2,338,000ක් සහ උපඛණ්ඩයේ $5,618,000ක් ඇති. උපඛණ්ඩයේ දර්ශකයන්ට සාපේක්ෂව සේවකයෙකු සඳහා සමාගම වෙළඳපොළ පරාගධනය තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. සේවකයෙකු සඳහා සමාගම ලාභය $37.8,000ක්. උපඛණ්ඩයේ සාමාන්‍යයේ $40.6,000ක්. උපඛණ්ඩයේ දර්ශක සමග සැසඳුමේද සේවකයෙකු සඳහා ලාභය තක්සේරු කිරීම. අඩු ලකුණු 0.5. සේවකයෙකු සඳහා සමාගම විකිණීම පෙරමුව $238,000ක්. උපඛණ්ඩයේ $241,000ක්. උපඛණ්ඩයේ සමාගම්වල දර්ශක හා සැසඳුමද සේවකයෙකු සඳහා සමාගම ආදායම තක්සේරු කිරීම. අඩු ලකුණු 0.5. 9.9 උප්පුරු වර්ගය සඳහා සාමාන්‍යයට සාපේක්ෂව කට වී කොටස් සංඛ්‍යාව 9.9. තාක්ෂණික දර්ශකයේ වර්ෂයේ 14 සමාගම සඳහා 60% මට්ටමක පෙන්නුම්කාරී Verones Systems Inc. උප්පුරු වර්ගය සඳහා වර්ෂයේ මට්ටම 14 ආසන්න වශයෙන් 55%. සමාගම වර්තමාන කොටස් මුළු $50.25ක පමණ වේ. සමාගම කොටස් සඳහා සම්මත මුළු ඉලක්කය ආසන්න වශයෙන් $55.5ක. අපේ ඇණවුම වගව දෙස බැලීම එය ඔබට ලබාගත හැකිය. පැන් කළ අදහසින් සම්බන්ධය. ඇගීම් තොරතුරු පද්ධතිය මගින් මෙම වාරය පිරිසිද්දී පිළිගත් සියලුම තරුණ ඇණවීම වගව අඩංගු වූ Guru Markets. ඇණවුම වගව වෙත පුරවශය සම්පූර්ණයෙන්ම නමල් සහ විවතේ පැන් කළ අදහසින් සම්බන්ධය. සමාගම සුරකම්පත් තක්සිරුව මත පදනම වූ Verones Systems Inc. කොටස් ඇගීම සඳහා තොරතුරු සහ විමර්ශන පද්ධතිය Guru Markets පහත තීරණය ගන්න ලද. පෙනහ දේශම 2 හා විකිණීම වෙළඳීමක් විවත කරන්න. සමාගමට සාපේක්ෂව අඩු තක්සිරුවක් ඇති බැවින් ඇණවුම විවත වේ. සංවිධානයේ තක්සිරුව තක්සේරු කිරීම පුරවශය භාවිතා කර ඇති අක්මගේ දර්ශකය. ලාභය 40.52 ලෙස සකසා ඇති. නවතම පාඩුවේ හැටියට සකසා ඇති. ලාභය හා නවතම පාඩුවේ මගින් ඇණවුම වෙස නමැති අවස්ථාවක්. මෙම අවස්ථාවේදී 2025 ජලත හෝදන වෙළඳ සසිය අවසානයේ ගනුදෙනුව සංවිධානව වසා දමනු ලැබේ. හෝ මෙම දිනයට පෙර අවසන් වැඩ කරන දිනය. ටිකර් පිපාදන මිලදී ගැනීම ඇණවුම වේ. පරදන ඇණවුම් සඳහා වීඩියෝ දැනටමත් මෙම නාලිකාව පරකාශයට පත් කර ඇති. එක ඇණවීමක් වෙසී ඇති විට මූලික හා සම්බර කිරීම. තවත් ඇණවීමක් අවසන් මිලට වැසී ඇති. මෙම වීඩියෝ නැරඹීම සහ තොරතුරු සහ විමර්ශන පද්ධතිය භාවිත කිරීම ගැන ඔබ සැමට ස්තුතියි Guru Markets.